ඇත්තටම ශෙනසුරු අපලයක් අඳුනා ගැනීම ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි ජන්මපත්‍රය පරීක්ෂා කර බැලීම. ජන්මපත්‍රය පරීක්ෂා කර බැලීමෙන් ඔබේ මොන වගේ දසාවක්ද නැත්නම් මොන වගේ මහා දසාවක්ද අතුරු දසාවක්ද එහෙම නැත්නම් ඒ රාෂ්ටකයක් තියෙනවද ජන්මේ රාෂ්ටකයක් තියෙනවද ලග්නේ රාෂ්ටකයක් තියෙනවද සප්තම වෙලා තියෙනවද මොකද්ද මොන වගේ ඒ රාෂ්ටක තත්ත්වයක්ද කියන එක මනා පැහැදිලි කර ගැනීමේ හැකියාව කේන්ද්‍ර පරීක්ෂාවෙන් බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට සාමාන්‍ය ජීවිතේ ජන ජීවිතය ගත කරන සාමාන්‍ය මිනිසුන්ට තියෙන ගැටලුවක් තමයි ජීවිතය ගත කරද්දී විවිධ ගැටලු වෙනවා. බාධා එනවා. හිසට කරදරයි, මනසට කරදරයි, අවිවේකී ස්වභාවයක් ඇති කරලා ආර්ථික පැත්තෙන් සෑහෙන කඩම් වැටිලා පෞල් ජීවිත සංස්ථාවේ ජම්බයක් බාධා ඇති වෙලා ව්‍යාපාරික වෙන්න පුළුවන්, රැකියාමය වෙන්න පුළුවන්, විවිධ වූ ආකාරයේ බාධා ඊළඟට අනතුරු වගේ දේවල් විශේෂයෙන් එක්සිඩන්ට්ස් වගේ දේවල් බලාපොරොත්තු රහිත කැඩීම් බිදීම් තැලීම් ඔපරේෂන් ශල්‍ය කර්ම වගේ දේවල් නිකන් අනපේක්ෂිත බාධා කරදර රාශියක් ජීවිතේ පුරා නිකන් තෝරා බේරා ගන්න බැරි ලෙහා ගන්න බැරි මහා පීඩිත ස්වභාවයක් ඇති කරන තත්ත්වයන් සමාජයේ මිනිසුන්ට ඕන තරම් බහලව දකින්න තියෙනවා. එතකොට ගොඩ දෙනෙක් කියන්නේ කකුලක් කැඩනොත් අතක් කැඩනොත් කියන්නේ වාට සෙනසුරු ඇවිල්ලක් දන්නේ නැහැ. එහෙම දේවල් වුණාමත් මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා කියලා මිනිස්සුගේ ජනවහරේ ජන කතාවේ තියෙනවා. එතකොට ඒක ප්‍රායෝගිකව මිනිස්සු ජනවහර විතරක් නෙවෙයි ප්‍රායෝගිකව මිනිස්සු යම් යම් දේවල් අත්දැකීම් වලින්ම පිළිඹු වෙනවා. එතකොට මෙන්න මේ කාරණා දෙක ඔස්සේ තමයි සෙනසුරු වගේ විශේෂයෙන් ග්‍රහපලයක් දැන් අනිත් ග්‍රහපල වලට වඩා අනිත් ග්‍රහපල ටික හොයාගන්න ටිකක් අපහසුයි. මොන වගේ තත්ත්වයක්ද කියලා සෙනසුරු ඉතා පහසුවෙන් මේ වගේ අර කියන්නේ ජ්‍යොතිෂයට අමතර සාමාන්‍ය බුද්ධියෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒක හරි විශේෂයි. ඉතින් සෙනසුරු සොයා ගැනීමේ හැකියාව කාරණා දෙකක් සාමාන්‍ය මිනිස්සුයටත් ඒ වගේම විද්‍යානුකූලව ජ්‍යොතිෂය වගේ ගැඹුරු විෂයක් තුලිනුත් පරීක්ෂා කර බැලීමෙන් තොරතුරු කථනය කර ගැනීමේ හැකියාව තිබෙන නිසා